ඉතින් ඔයාලා හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කතා කරන්න යන්නේ Temu app එක ගැන. ඔයාලා හැමෝම අඩු මිලට බඩු ගෙන්න ගන්න පාවිච්චි කරන මෙන්න මේ Temu app එකේ සිදුවෙන වංචාව ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඔයාලා දකින්න ඇති මේ දවස්වල FB එකේ post share වෙනවා මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. මම මෙන්න මේ වීඩියෝ එක කරන්න හේතුනේ මෙන්න මේ post. ඉතින් රැක්ටල වගේ තාක්ෂණයත් එක්ක ඉන්න මිනිස්සුත් මෙන්න මේකට අහු වුණා නම් සාමාන්‍ය මිනිස්සෙක් මෙන්න මේකට අහු වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් වැඩි. අපි Temu app එක ඕපන් කරද්දිම අපිට එනවා ස්පින් වීල් එක. මෙන්න මේ ස්පින් වීල් එකේ තියෙන ජාවාරම ගැන තමයි අද කතා කරන්න හදන්නේ. හරි. අපි මුලින්ම Temu app එක ඕපන් කරගමු. app එක ඕපන් කරපු ගමන් අපිට එනවා අලුත් ස්පින් වීල් එකක්. මෙන්න මේ ස්පින් වීල් එක කරකවන්න කියලා තමයි කියන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔන්න එහෙනම් මම ස්පින් වීල් එක කරකවනවා. අපිට ෆ්‍රී chance එකක් හම්බුණා. ඒක බලමු මොකක්ද කියලා. වාව් එකක් නෙමෙයි. ෆ්‍රී ගිෆ්ට් දෙකක්ම හම්බෙලා. ඒ කියන්නේ එක භාණ්ඩයක් නෙමෙයි අපිට නොමිලේ භාණ්ඩ දෙකක්ම ගන්න පුළුවන්. මේක කීප සැරයක්ම මට ආවා. ඒ වගේම මගේ යාළුවන්ටත් කියලා බැලුවා බලන්න කියලා. හැමෝටම වගේ එන්නේ මේ ෆ්‍රී අයිටම් කියන එක තමයි. අපි ස්පින් වීල් එක කැරකුවට එතන කිසිම රැන්ඩම් chance එකක් නැහැ. හැමෝටම එන්නේ මෙන්න මේ ෆ්‍රී අයිටම් කියන එක තමයි. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේක පටන් ගනිද්දිම බොරුවක් තියෙනව නේද කියලා. දැන් මට ෆ්‍රී අයිටම් දෙකක්. ඇත්තටම මගේ ලකි ඩේ එකද? නෑ. ඇත්තටම මේකෙන් කරන්නේ අපේ ආසාව තව වැඩි කරන එක. දුවම්මෝ නොමිලේ බඩු දෙකක්ම හම්බුණානේ කියලා අපිට හිතනවානේ. ඔන්න ඊළඟට අපිට කියනවා අර නොමිලේ හම්බුණු භාණ්ඩ දෙක තෝරගන්න කියලා. මම මෙන්න මේ භාණ්ඩ දෙක තෝරගන්නවා. මම මෙන්න මේ භාණ්ඩ දෙක තෝරගත්තට පස්සේ ඔන්න බලන්නකෝ. ආයෙත් තව ස්පින් එකක්. මේක නම් පුදුමයි. මේ සැරේ ආවේ 100% cashback offer කියලා. ඒ කියන්නේ මම ගන්න බඩු වලට ගෙවන සම්පූර්ණ මුදලම මට ආපහු හම්බ වෙනවා වගේ දෙයක් නේ. අපි බලමු. ඒකත් වැඩේ කියන්නේ 20% 50% 30% තියෙද්දි මට කෙලින් වෙන්නේ 100%. බලන්න කොච්චර ලකීද කියලා මම. හැබැයි මෙතන වැඩේ තමයි මම ගනිද්දී රුපියල් 7884.756ට වැඩියෙන් ගන්නවා. ඒ කියන්නේ අපි ඊළඟට තෝරන්න භාණ්ඩ ටික රුපියල් 7884.756ට වඩා වැඩි වෙන්න ඕන කියලා මෙන්න කියනවා. හරි අපි බලමුකෝ. ඒකත් ඕකේ. Pick an item get 100% cashback now. ඇත්තටම කොහොමද මෙන්න මේකේ ඔෆර් එකක් අහුවුනාම මෙන්න මේ ඔෆර් එක මග අරින්නේ. ඉතින් අපි ඉක්මනටම මේ ඔෆර් එක ගමු. බලන්නකො මෙතන තියෙන උඩර වැට්ටිය අපේ හිත වැඩ කරන්නේ කොහොමද? අයියෝ අර නොමිලේ හම්බුණු දෙක ගන්න ඕන. නැත්තම් අපරාධේ කියලානේ. අන්නේ මානසිකත්වයට එක අපි නිකම්ම තල්ලු වෙනවා. ඉතින් අර භාණ්ඩ හතරක් තෝරගෙන මෙන්න මෙහෙම පේමන්ට් එක කරන්න යනවා. ආතම හරිය තියෙන්නේ පේමන්ට් එක කරන්න යන තැනදී. එතෙන්ට ගියාම අපිට පෙන්නනවා ලොකු ඩිස්කවුන්ට් එකක් වැටලා තියෙනවා කියලා. අපිට හිතෙන්න පුළුවන් අර නොමිලේ හම්බුන එකයි කෑෂ්බැක් එකයි නිසා තමයි මේ ඩිස්කවුන්ට් එක තියෙන්නේ කියලා. ඇත්තම කතාව ওই නොමිලේ කියන භාණ්ඩ දෙක නැතුව අනිත් භාණ්ඩ ටික විතරක් ඔයා නිකම්ම තෝරගත්තත් ඔන්න ඩිස්කවුන්ට් එකෙන් පස්සේ පෙන්නන ගානට වඩා අඩු ගාණක් තමයි යන්නේ. හරියටම බැලුවොත් අපිට නොමිලේ භාණ්ඩ දෙකක් ලැබිලා නැහැ. අර කියපු කෑෂ්බැක් එක ලැබිලත් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ යාලා දෙන ඩිස්කවුන්ට් එකක් නොමිලේ දෙනවා කෑෂ්බැක් දෙනවා කියලා ලස්සන කතාවක් කියලා අපිට විකුණපු එක විතරයි. ඉතින් ඔයා දන්නේව නැතුව අර නොමිලේ ගන්න ගියපු බඩු දෙක නිසා ඔයාගේ පොකට් එකෙන් රුපියල් 8000ක් 9000ක් 10000ක් විතර ගාණක් නිකම්ම ටිමු එකට පුද කරලා ඉවරයි. ඉතින් හිතන්නකෝ කිසිම වැඩකට නැති. ඇත්තටම අපිට සර්ච් කරලා අවශ්‍යතාවය අනුව සිලෙක්ට් කරගන්නත් බැරුව එයාලා නිකම්ම පෙන්නන භාණ්ඩ ටිකකට ඔයාට අවශ්‍යතාවයක් නැතුව ඔයාගේ මුදල් වියදම් කරලා ඉවරයි. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද ගැටලුව? මේකෙන් වෙන්නේ අපිව මානසික උපක්‍රමශීලීව එයාලගේ දැනට දාගන්න එක. නොමිලේ දෙනවා කිව්වම අපි කවුරුත් ආසයිනේ. මතකයි ඉස්සර නොමිලේ සිම් විකුණපු විදිහ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒත් ඒ නොමිලේ දෙන දේ ගන්න ගිහිල්ලා අපි නොදැනුවත්වම ලොකු වියදමක් කරගන්න පෙළඹෙනවා. අන්තිමට බලනකොට අපිට කිසිම දෙයක් නොමිලේ ලැබිලා නැහැ. මම කියන්නේ නෑ Temu app එක කියන්නේ සම්පූර්ණයෙන්ම නරක app එකක් කියලා. මොකද ඒකේ හොඳ දේවල් තියෙනවා. අඩු මිලට භාණ්ඩ ගන්නත් පුළුවන්. ඒත් මේ වගේ දේවල් වලදී අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. එකපාරටම රැවටෙන්න හොඳ නෑ. හැම තිස්සෙම පොඩ්ඩක් හොයලා බලලා කල්පනා කරලා භාණ්ඩ ගන්න.
ඔයත් මෙන්න මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද? ටීමු එකේ හරි වෙනත් ඔන්ලයින් shopping app එකක හරි මෙන්න මේ වගේ දෙයක් ඔයාලටත් වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අනිත් අයටත් ගොඩක් වැදගත්. අපි ඒ ගැන කතා කරමු. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාගෙන යන්න. යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා.